හොඳයි. අද දින මේ දිවයිනේ බොහෝ පළාත්වලට වැසි ඇතිවීමේ හැකියාව පවතිනවා. විශේෂයෙන්ම ඉරිදිග කොටසේ බස්නාහිර, දකුණු, සබරගමු, වයම් පළාත් තුලත් ඒ වගේම තමා මධ්‍යම පළාතෙත් අද වැසි ඇතිවීමේ හැකියාව පවතිනවා. අද උදෑසන කාලයේ සිට විශේෂයෙන් වැසි තත්ත්වය අපර භාගයේදී, ඒ කියන්නේ සවස 12න් පසු 2ට 3ට වගේ දිවයිනේ ඇතිවන්නා වූ වැසි තත්ත්වය දිවයින පුරා ව්‍යාප්ත වීමක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. එතකොට මෝසම් තත්ත්වයෙන් යම් අඩුවීමක් තිබුණට වැසි තත්ත්වය අඩු වැඩි වෙමින් මේ දවස් ටිකේ පවතින්න පුළුවන්. විශේෂයෙන් හෙට දිනේ තරමක් වැසි අඩුවීමක් අපේක්ෂා කරන්න පුළුවන්. ඊයේ දිනේත් වැසි තරමක් අඩුවීමක් අපේක්ෂා කරා. අඩුවීමක් ඇති වුණා. කෙසේ වුවත් ඉදිරි දින කිහිපය ගත්තත් විශේෂයෙන් අද දිනේ ගත්තොත් එහෙම දිවයිනේ බොහෝ පළාත්වලට වැසි ඇතිවීමේ හැකියාවක් පවතිනවා. ඒකට මේ මෝසම් තත්ත්වය අඩුවීමත් සමගම සංවහන වැසි වල බලපෑමකුත් තියෙනවා. ඒත් එක්කම තමා තියෙන්නේ. ඒකින්ද පොඩ්ඩක් අපි වැඩ යොදා ගැනීමේදී ඒ ගැන සැලකිලිමත් වෙන්න හැමෝම. මොකද අද බොහෝ පළාත්වලටම වැසි ඇතිවීමේ ප්‍රවණතාවයක් පවතින නිසා. අර මං කලින් සඳහන් කළ ප්‍රදේශවලට ඒක වැඩිවීමක් තමයි අපේක්ෂා කරන්නේ.